තමුසි නැගිටලා කියනවා බලන්න. මම නම් හිතන් ඉන්නේ ගගනගාමීක් වෙන්න. ඕ very good. අන්න හොඳයි. ඔයා එතකොට හඳට යන්නද හිතන් ඉන්නේ? නෑ මිස්. හැමදාම හඳට යන එකේ මං හිතන් ඉන්නේ ඉරට යන්න. තමුසි මහා මෝඩයෙන්නේ තරිඳු. ඉරට ගියාම තමුසි පිච්චිලා මැරෙන්නේ තරිඳු. ඒ ඉතින් දවල්ට ගියොත්නේ මම ඉරට යන්නේ රැට. හරි. දැන් ඒක ඇති. අපි දැන් වෙන දෙයක් ගැන කතා කරමු. ඔය පොඩියට ඉන්න ළමයා නැකිලා කියන්න බලන්න ඒකදේශීය පක්ෂියෙක් ගැන. ටීචර් කැහිබෙල්ල. බොහොම හොඳයි. තව එක්කෙනෙක් කියන්න බලන්න. ඔය ළමයා කියන්න බලන්න. ඇයි උගේ අම්මා? දැන් ඇති. දැන් මේ මං අහන අන්තිම ප්‍රශ්න තුන. මේ ප්‍රශ්න තුනට උත්තර දෙනවා බලන්න. දන්න කෙනෙක් නැකිట్లా. හරි. පළවෙනි ප්‍රශ්නේ. මේ ලෝකෙ මැව්වේ කවුද? දෙයියෝ. බොහොම හොඳයි. දෙමින්ද පුතා බොහොම හොඳයි. දෙන්නම් පුතා. හරි. දෙවෙනි ප්‍රශ්නේ. අයිසැක් නිව්ටන්ගේ ඔළුවට ඇපල් ගෙඩිය වැටුනහම ඔහු කිව්වේ මොකක්ද? පුතා අම්මා. දෙමින්ද පුතා මේ හොඳයි කිව්වාම ඕනට වඩා දඟලන්න හදන්න එපා. නවත්තනවා ඔක්කොම. හරි. මේ තමයි තුන්වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ අවසාන ප්‍රශ්නේ. ඕගොල්ලෝගෙන් අහන මේ ප්‍රශ්නේ කොමඩි ප්‍රශ්නයක්. හරිද? ඔන්න අම්මෙකුයි තාත්තෙකුයි ඉන්නවා. ඒ අම්මටයි තාත්තටයි ළමයි 29ක් ඉන්නවා. දැන් 30 වෙනි ළමයා හම්බෙන්නේ ඉස්පිරිතාලේ ඉන්නේ. එතකොට ඒ අම්මා ඒ තාත්තට පොඩි රහසක් ඉන්නවා. මොකක්ද ඒ රහස? මට සමාව වෙයම් මචං. හරි. දන්න කෙනෙක් ඉන්නවනම් අත උස්සලා කියන්න ඕනේ. තෝකෙන් ආයි මට ඇන්නොත් ඔගේ ඕක කඩලා මං හපලා විසික් කරලා දානවා. මට හම්බෙද්ද ජරාම පන්තිය මේක. මම මේක ප්‍රින්සිපල්ට අනිවාර්යෙන් කම්ප්ලේන්ට් කරනවා. සර් මුන්ගේ පන්තිය තමයි සර් ජරාම පන්තිය. මම හැමදාම බැලුවොත් මට නෝට්. මම හැමදාම නිදි සර්. එහෙමද? ඔව් සර්. පොඩ්ඩක් බලන්න චෙක් කරලා මෙයා මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවද දන්නේ නැහැ. මම බලා ගන්නම් ඔබ ගැන. හරි මම ඔබ ගැන බලා ගන්න. පන්තිර යන්නකෝ. හරි සර්. ඇත්තද? ඔබ මොකක්ද ජරාවක් ගාලා පන්තිර එන්නේ? නෑ සර් මං ඒ මුකුත් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. එතකොට පන්තිර ඇවිල්ලා ඔබ හැමදාම නිදාගන්නේ? රැට මොකක් හරි කරනවද? ඔව් සර් රැට පොඩ්ඩක් මම පොඩි බිස්නස් එකක් කරනවා සර්. ඒ කියන්නේ රැට කාට හරි බෑග විකුණනවද? අනේ නෑ සර් මං ඒ වගේ දේවල් කරන්නේ නෑ. එහෙනම් රැට කො මොකද්ද කරන්නේ? නෑ සර් මම රැට පොඩි බිස්නස් එකක් කරනවා. ආන්න බලපන්. උඹලා මේ නිදාස් අධ්‍යාපනයේ කිසි වටිනාකමක් නැහැනේ. දැන් උඹ කරන බිස්නස් එක උඹට කවුරුත් නිකන් කියලා දෙන්නේ නැහැනේ. තෝත් මේ නිදාස් අධ්‍යාපනය හොඳට ඉගෙනගෙන මම වගේ රජ්‍ය රස්සාවක් කරා නම් හොඳ වාහනයක් පැදගෙන ඉන්න පුළුවන්. මම දැන් මේ කරන බිස්නස් එකත් නිදාස් අධ්‍යාපනය වගේ නොමිලේ